හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා පවසර ටෙක් රූම් YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ගන්න තියෙන්නේ මගේ පාවිච්චියට කියන්නේ මම ගොඩක් කාලේ ඉඳන් බලන් හිටියා ෆෝන් එකක් ගන්න. ඉතින් මගේ දන්න තියෙන්නේ Samsung M21 ෆෝන් එකක්. ඉතින් ඒකත් එක්ක මගේ වීඩියෝ වැඩවලට ඕන වෙන නිසා ෆෝන් එකක් මම සතියක් දෙකක් විතර පොඩ්ඩක් හොයලා බලලා ෆෝන් බ්‍රෑන්ඩ් තුනක් විතර මම තෝරගත්තා. ඒකෙන් මට අන්තිමටම මේ Infinix කියන බ්‍රෑන්ඩ් එක තමයි ටිකක් කැමැත්ත හිතුනේ. ඉතින් ඒක තෝරපු ෆෝන් වලිනුත් මට හිත ගියේ මේ Hot 60 Pro Plus කියන Infinix බ්‍රෑන්ඩ් එකේ ෆෝන් එක. ඉතින් මේක මම ගත්තේ Bison එකෙන්. මම මහරගම ෂෝරූම් එකට ගිහලා තමයි මේ මගේ ෆෝන් එක ගත්තේ. ඉතින් මෙතන ඉඳන් ඔයාලට බලන්න පුළුවන් මේ ෆෝන් එකේ අන්බොක්සින් වීඩියෝ එක. මේක නම් මම ලොකුවට මේ අන්බොක්සින් වීඩියෝ එකක් කරන්න කියලා හිතලා කරපු වීඩියෝ එකක් නෙවෙයි. ඒ නිසා මේකේ අඩුපාඩු ඇති. නමුත් මේකේ ඇතුලේ තියෙන විස්තර ටික මම ඔයාලට මේ වීඩියෝ එකේදී කියන්නම්. ඉතින් රැඳිලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක අපි බලමු අන්බොක්සින් වීඩියෝ එක කොහොමද තිබුණේ කියලා. හරි මෙන්න මේ විදිහට තමයි බොක්ස් එක දාලා තිබුණේ ඔයාලගේ කවර් එකට. ඉතින් ෆෝන් එක එක්ක ඔයාලට දෙයක් කියන්න ඕනේ. මේ ෆෝන් එකත් එක්ක ෆ්‍රී Infinix ලගේ earbud එකක් හම්බ වෙනවා. ඉතින් මේ earbud එකයි ෆෝන් එකයි තමයි මේ බොක්ස් එක දෙකම තියෙන්නේ. මම ඊට පස්සේ ඔයාලට පෙන්නන්නම්. මේක ඇත්තටම කිව්වොත් එහෙම මේ ස්පෙක් එක මේක මගේ හිත ගියපු ස්පෙක් එකක් මේකේ තිබුණා. ඉතින් බොක්ස් එකේ වටේට ඔයාලට පෙන්නුවොත් මෙන්න මේ විදිහට තමයි බොක්ස් එකේ වටේ තියෙන්නේ. එයාලගේ අර ඇතුළේ ස්පෙක් එකේ තියෙන සමහරක් දේවල් මේකේ දාලා තියෙනවා. එතකොට බොක්ස් එකේ Infinix බ්‍රෑන්ඩ් එකත් එක්ක Hot 60 Pro Plus කියලා දාලා 16 කියන එකත් වෙනම තියෙනවා. මේ තමයි Infinix ලා ඒ ෆ්‍රී දෙන Infinix 60 Pro Plus එකට දෙන earbud එක. එයාලගේ earbud එකක් තියෙන. මේකත් සාමාන්‍යයෙන් මම හිතන්නේ රුපියල් 3000ක් අතර වගේ ගාණක් වෙනවා ඇති. ඒකත් එයාලා ෆ්‍රී දෙනවා මේ ෆෝන් එක ගන්නකොට. ඉතින් ෆෝන් එකේ අන්බොක්ස් කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම ගාව ලොකු ටූල් නැහැ. ඉතින් මම බ්ලේඩ් එක පාවිච්චි කරලා තමයි මේක අන්බොක්ස් කරන්නේ. මේක සීල් පැක් තමයි දෙන්නේ. ඔයාලට පේනවා ඇති මම වටෙන් එක අයින් කරනවා. කවරෙත් පොඩ්ඩක් ඉතින් ඉල්ල අයින් කරා. මොකද නැත්තම් කරදරයි ඒක. මෙන්න මේ විදිහට තමයි බොක්ස් එක මම එළියට ගත්තේ. බොක්ස් එක උඩින්ම තියෙනවා මෙයාලා ෆ්‍රී ටෙම්පර්ඩ් ග්ලාස් එකක් දෙනවා. ඒ කියන්නේ මේ අපිට හොඳ ටෙම්පර්ඩ් එකක් ගහගන්නකම් එයාලගේ ටෙම්පර්ඩ් එකක් දීලා තිනවා. මේ ටෙම්පර්ඩ් එක නම් ඇත්තටම මේ මම කියන්න ඔයාලට මේ ටෙම්පර්ඩ් එක ඉච්චර ඒ කියන්නේ ෆුල් ග්ලූ ටෙම්පර්ඩ් එකක් නෙමෙයි. මේක අර ඔයාලට පේන කළු පාට දාර. ඒ කළු පාට දාරේ තමයි ග්ලූ එක තියෙන්නේ. ඉතින් එහෙනම් ඒක ඉච්චර සේෆ්ටි නෑ. ඒක සාමාන්‍යයෙන් ටෙම්පර්ඩ් එකක් ගහගන්නකම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තමයි Hot 60 Plus Pro ෆෝන් එක. මේක ඇත්තටම ගොඩක් කීනි thickness එක තියෙන්නේ 5.95 mm. මම ගත්තේ sleek black කියන කලර් එක. මේකේ මේ කවරේ වෙනම දාලා තියෙනවා. එයාලගේ ස්පෙක් ටික මේ Gorilla Glass වලින් ප්‍රොටෙක්ට් කරලා තියෙනවා. Sony කැමරා එකක් තියෙනවා. JBL සවුන්ඩ් එකක් තියෙන්නේ කියලා. එතකොට තව watt 45 චාර්ජරයක් මේකට තියෙනවා. මෙතන ට්‍රිපල් කැමරා සෙටප් එකක් තියෙනවා. මේකේ එකක් තියෙනවා IR සෙන්සර් එකක්. ඒ කියන්නේ ඔයාලගේ ඩිවයිස් එකක් මොකක් හරි බින්දුව TV එකක්, ෆෑන් එකක් රිමෝට්ලි වැඩ කරන්න පුළුවන්. ගොඩක් දේවල් මේකෙන් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට හම්බෙන්නේ මෙහෙම බොක්ස් එක කරගත්තාම බෑක් කවර් එකක් හම්බ වෙනවා. ඒක අර අපි සාමාන්‍යයෙන් normal silicon black back cover එකට වඩා ඇත්තට මේක හොඳයි. මේ සමහරක් අපි silicon back cover ගත්තාම ඒක ටික කාලයක් යනකොට කහ පාට වෙනවනේ. නමුත් මේක හොඳ ප්ලාස්ටික් හයි ප්ලාස්ටික් එකකින් හදලා තියෙන්නේ. ඒ නිසා මේකේ අර කහ පාට වීමක් වෙන්නේ නැහැ කොච්චර ලොකු කාලයක් ගියත්. හැබැයි මේකත් මම කියන්නේ මේකේ අපේ curve display එකක් තියෙන්නේ මේ Infinix Hot 60 Pro Plus කියන device එකේ. ඉතින් ඔයාලට පුළුවන් නම් වෙන බෑක් කවර් එකක් දාගන්න. මේ ඇවිල්ලා ටෙම්පර්ඩ් ග්ලාස් එක ගහ ගන්න අවශ්‍ය කරන ටූල් ටික මේ තියෙන්නේ කේස් එක. මේකත් හොඳ හයියට තියෙනවා. එතකොට ඒකත් මම පැත්තකින් තිබ්බා. මේ තියෙන්නේ watt 45 charger එක. මේකේ
විනාඩි 20ක් යනකොට 150 charge වෙන. ඒ කියන්නේ 150ක් charge වෙන විනාඩි 20ක වගේ කාලයක් යන පැයයි විනාඩි 10ක ඇතුළත 100%ම charge වෙනවා. මේ තියෙන්නේ type C cable එකක්. එක පැත්තක type A එක තියෙනවා, අනිත් පැත්තේ type C එක තියෙනවා. ඒකත් මම පැත්තකින් තියාගන්නම්. ඊට පස්සේ අපි ෆෝන් එක ඔන් කරගෙන සෙටප් කරගන්න දී පොඩ්ඩක් බලමු. මම මේ ටික ඔක්කොම අතුරට දාලා මට කියන්න බතන මේ sim removal tool එකකුත් එනවා. හරි. දැන් අපි ගමු අපේ බාණ්ඩේ hot 60 Pro Plus ෆෝන් එක tempered depth ෆෝන් එක මම මේක ගලවන පැත්ත හෙව්ව බලනකොට මේ පැත්තේ තියෙන ස්ටිකර් එක ගලවන්න ඕන. ගලවලා තමයි ගන්න තියෙන්නේ. wow මේක අතට නිකන් මේ ඔයාලට පේනව නේද මේකේ thickness එක කොහොමද කියලා. data cable එක තිබුණොත් එහෙම මේකයි එකයි ඇත්තටම එක මට්ටමේමයි තියෙන්නේ. ඒ තරමට හීනි. ඔන්න ෆෝන් එක මම ඔන් කරගත්තා. Infinix logo එකත් එක්ක යටින් Android කියලා වැටෙනවා. ඇත්තටම මේකේ UI එක Samsung එකට සමානයි. මම ගොඩක්ම මේ Infinix brand එක තෝරගන්න හේතුවත් ඒකයි. මෙයාලගේ Android තියෙන operating system එක Samsung වලට සමානයි ගොඩක්. ඉතින් මම Samsung තමයි පාවිච්චි කරේ. ඒ හින්දා මට මේක ටිකක් සමීප නිසා මම ඒක තෝරගත්තා. මෙන්න මේ විදිහට මම ඉස්සරහට setup කරගෙන යනවා. මම මේ setup කරන ටිකේදී ඔයාලට මුකුත් කියන්න නැතුව ඉන්නම්. මොකද ඒක ඔයාලා හොඳට බලා ගන්න මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. ඔන්න මම setup කරගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද ෆෝන් එක ඉස්සෙල්ලාම look එක තියෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට ලස්සන animation එකක් එක්ක XOS කියලා වැටලා get ready කියලා වැටෙනවා. continue දුන්නාම wow. එයාලගේ ඇත්තටම UI එක මාරම ලස්සනයි. මාරම smooth. මේක වලට දවල් කාලෙක උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මෙයාලගේ මේ brightness level එක නම් හොඳටම තියෙනවා. ඉතින් මම මෙතනින් unboxing වීඩියෝ එක ඉවර කරනවා. අපි ඉස්සරහට මේකේ තියෙන specs ටික මොනවද කියන්නේ මේකේ තියෙන features මොනවද කියන එක මම වෙන වීඩියෝ එකකින් ගන්නම් screen record එකක් එක්ක. ඉතින් unboxing වීඩියෝ එක ගන්නම් ඔයාලා සෑහීමකටපත් වෙන්න බැරි වෙයිද? මොකද මම මේ වීඩියෝ එක කරේ ඇත්තටම unboxing වීඩියෝ එකක් කරන්න බලාගෙන නෙවෙයි. මේක මම සාමාන්‍යයෙන් ඕනම බඩුවක් ගත්තාම unboxing වීඩියෝ එකක් කරනවා. ඒක අපේ හොඳට සහ මේක ගත්ත ආයතනයේ මොකක් හරි අපි බාණ්ඩ ප්‍රශ්නයක් වුණොත් එහෙනම් මේක unbox කරන තැන ඉඳන් තියෙන නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලත් මොකක් හරි දෙයක් ෆෝන් එකක් හරි මොකක් හරි device එකක් ගත්තොත් අනිවාර්යෙන් ඔයාලගේ unboxing කරන එක වීඩියෝ එකක් අරගෙන තියාගන්න. ඒක ඔයාලගේ ආරක්ෂාවට වගේම බාණ්ඩේ ආරක්ෂාවටත් හොඳයි.